Palanggoda Matti Mahavidyalaya බිව් කොඩකියාට එරෙහිව දිවෙනවා සාසික මීළඟ පාදුව මාදුරංග පෙරේරා දැන් තපාරක් කෙල කරනවා යලි ලකුණු 6යි යනවා දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 7 දක්වා හිරණාගිනවා ලකුණු 7යි මුල් ලකුණු සංඛ්‍යාව ක්‍රියාත්මක වන විට ඉනිමේ ප්‍රථම පාදුවාරය ලකුණු 48ක ජයග්‍රාහී ඉලක්කයක් හවා යන්නේ පන්දියාව නාන්තේ විශේෂයෙන්ම රයිටා මෝදුයි කතාකාරට පන්දියාවරේට තරමක් පිටපාරිත ස්වරූපයක් එම ස්ථානයේ දක්වා ලැබෙනවා තේරා ඊළඟ පාදුව සාසිකේ මුකරානේ පාරක් එලකිනවා මිටික දෙසට පාදුව පාස්සිම ලකුණක් කරා දිව්‍යානේ ලකුණත් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 8යි දාබර කඩාලුනේ හිතවතුනි ලකුණු 8යි ක්‍රියාත්මක වන්නේ ඉනිමේ ප්‍රථම පාදුවාරය මේ තාරකයේ අවසන් වූ සැනෙන් වැඩිකම රොයල් කඩා සමාජයේ සහ ගෝල් මැරූන්ස් කඩාප තාරක බිමට ප්‍රවිෂ්ඨ විය යුතුයි සෝදානම් සාසික වාමතේන් මාදවේගයෙන් පාදියාවට කඩකියා දිවෙනවා ඊළඟ පාදයේ මුකරාට රාණසිංහට එරෙහිව පිටිනට පිටදින දියානේ වයිට් පාදුවක් වෙන මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 9යි දාබර කඩාලුනේ හිතවතුනි ලකුණු 9යි මුල් ලකුණු සංඛ්‍යාව ක්‍රියාත්මක වන්නේ ඉනිමේ ප්‍රථම පාදුවාරය ලකුණු 48ක ජයග්‍රාහී ඉලක්කයක් හබා යන්නේ දිවෙනවා සාසික ඊළඟ පාදුව රාණසිංහ පාරක් එලකිනවා අතර මොද පාරක් නොවේ ලවන්නේ කෙසේ වෙතත් ලොං ඔෆ් දෙසට පාදුව ඇදී යන්නේ එක ලකුණයි ලකුණත් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 10යි දාබර කඩාලුනේ හිතවතුනි නිමාව දාකින විට ප්‍රථම පාදුවාරය අස්කරාණසිංහ වාමත් පිටිකාරුවාට එරෙහිව පාදයේ මුකරානේ දිවෙනවා වයිතින සුරුපාසු කරමිය මුකන පාදයට වේගවත් පාරක ලැබුවානේ වයිට් පාදුවක් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 11 දක්වා හිරණාගෙනවා ලකුණු 11යි මුල් ලකුණු සංඛ්‍යාව ක්‍රියාත්මක වන්නේ ඉනිමේ දෙවන පාදුවාරය ලකුණු 48ක ජයග්‍රාහී ඉලක්කයක් හබා යන්නේ තවත් ලකුණු 37ක් අවශ්‍යයි තාරකයේ ජය ගැනීම සඳහා තීරණාත්මක තියුණු තාරකයක දෙවන පාදුවාරය අපරාධී සිටින්නේ ආග්‍රබෝධියාන්තයේ සිට දකුණත් මාදවේග පාදියාවර කඩකයා සූදානම් පාදුවක් යොමු කරන්න රෙහාන් ජාවික්‍රම අභියෝගතා කුසලාන ක්‍රිකට් තාරක මාලාවේ දෙවන තාරකය මෙවද විට වැලිගම සේනානායක කඩාපිටිය තුල ක්‍රියාත්මක වන්නේ දිවෙනවා මොහාන් රාජපක්ෂ රාණසිංහට එරෙහිව කරන පාදවල පාරක් එලකිනවා පාසෙම ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා ලකුණත් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 12 දක්වා හිරණාගෙනවා ලකුණු 12යි තවත් ලකුණු 36ක් අවශ්‍යයි පාන්දු 11ක් තුලදී පාන්දු 11යි ලකුණු 36යි ජයග්‍රාහී ඉලක්කය වෙනස් බෝලෝග්යා කණ්ඩායමට උන්ගේ ආධිපත්‍යය මේ තාරකය තුල රඳවා ගන්නම් මේ තීරණාත්මක තාරකය තුල දාබර කුඩාලුනේ හිතවතුනි මාතුරාංග පෙරේරා ඔහුගේ ප්‍රබලතම බලාපොරොත්තු මේ ශ්‍රේණිගත කිරීම අනුව අංක 1 ස්ථානයේ වාජිබෙන කඩකයා උන්ගේ තීව්‍ර මත දැඩි වාගකීමක් පැවරී තිබෙනවා වෙනස් බෝලෝග්යා කඩකයෙන් ජයග්‍රහණය මම්පේ ඉවර කර දෙන්නට බලමු හැකියාව ලැබෙයිද මාතුරංග පෙරේරා පාදුව පිළිගන්න සූදානමින් දීපෙක්ෂ කව long off long on කවකාන ටිප් මිටික ටිප් ස්ටාලෙක් යන ස්ථානවල පාදුව රකින්න රාතෝමින් දිවෙන්නේ මොහාන් රාජපක්ෂ දිවයිතු උතන පාදුව පාරක් එල්ලනවා හතරේ සීමාව ආසන්නයේ පාදුව දක්ෂයිරින් අතර කර ගන්නවා දිවන ලකුණ කරා දිව්‍යාති දුවාති ඩාබියාමකට ආස්වානේ රාණසිංහ කඩාපිටිය නිවාකානේ අද මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 13යි ලකුණු 13යි මුල් ලකුණු සංඛ්‍යාව ක්‍රියාත්මක විට ඉනිමේ දෙවන පාදුවාරය තනාග පිටිකාරුවා කඩාපිටියට සම්බන්ධ වන්නේ වෙනස් බෝලෝග්යා කණ්ඩායමේ නායකයා භූමිනීය මධ්‍ය මහාවිද්‍යාලයේ බිහි කඩකයා තිලින සාමරතුංග කඩාපිටියට සම්බන්ධ වන්නේ මාතුරාංග පෙරේරා සමගින් සමරතුංග කඩාපිටියේ දැන් ලකුණු 13යි මුල් ලකුණු සංඛ්‍යාව තවත් ලකුණු 35ක් අවශ්‍යයි පාන්දු 11ක් තුලදී පාන්දු 10ක් තුලදී සමාවන පාන්දු 10යි ලකුණු 35යි ජයග්‍රාහී ඉලක්කය අවිල්ලා දැන් කට්ටිය ටීම් ටික ඇවිල්ලාද කියලා බලපනා කරපන්
10ක් තුලදී මාදුරංග පෙරේරා සූදානම් පාන්දුව පිළිගන්නට. Here comes Mohan Rajapaksa, runs and balls to Maduranga Pereira, plays it away towards wide long on. Only a single. With that single score moves on to now 14. 14 for 1 behind the second over. Pilina Samaratunga right hander. He's ready to face the last delivery. Now Darshan and Super 6, they are playing brilliant cricket. They are not allowing Venus Bologna players to free their arms as they wish. So far so good from Mohan Rajapaksa. Now Samaratunga right hander on strike. 14, they need exactly another 34 more runs needed. But the problem is only 9 balls remaining. Samaratunga will be able to open his account with a big 6. We never know, he's such a dangerous customer. Skipper Samaratunga on strike. Mohan Rajapaksa slowly walks back to his mark. Ready to bowl against right-hander Pilina Samaratunga. There he comes, Rajapaksa runs and goes, not a good delivery, anyway plays it away. No chance of a run. So score remains on 14 at the end of the second over. Another 34 more runs needed, 8 balls remaining. Panduata ilakuna 34 ජයග්‍රාහී ඉලක්කය දාබර ක්‍රාරුණි හිටපු තුනේ කඩුවෙල King City වික්‍රමරත්න ක්‍රඩාව පිටිය තුලකට මතක ඇති මදුරංග පෙරේරා මොහන් රාජපක්ෂ දෙරීව පන්දු 6ක් තුලදී 6 පාරවල් 4ක් අවශ්‍යයි පන්දු 8ක් තුලදී දිවෙනවා. මුහමද් මාදවීගේ පාදියානාගේ ප්‍රථම පාන්දුව පාරක් එල්ල කරනවා. ඒතර මොකද පහරක් නෙවෙයි ලවානේ. එක්ස්ට්‍රා කවර් දෙසිට පාන්දුව ආදී යන්නේ 1 ලකුණයි. කඩුවටවත් ලකුණු 33ක් අවශ්‍යයි පන්දු 7ක් තුලදී. පන්දු 7යි ලකුණු 33යි ජයග්‍රාහී ඉලක්කය වේනස් බොලොග්නා අක්කඩකින්ට මේ තාරකයේ තුල ප්‍රබලාභියෝගයකට මුහුණ දීමට සිදුව තිබෙන්නේ. ගොඩක් කියන මල්ලි මම ගොඩක් කියනවා කියන්නේ. ඕක අනිත් පැත්ත ගන්න නිසා ඕක වෙන්නේ. මෙහෙම කබයක් දාලා උඩ අදලා දාසි පොර ලයින් එක තාම Nina Sakun bilang kepada Bukaran Samaratunga para kilkino dere kidane විශිෂ්ට ගානේ උත්සාහය කෙනෙලුනේ කෙසේ වෙතත් සාර්ථක වන්නේ නැහැ. දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 16යි. තවත් ලකුණු 32ක් අවශ්‍යයි පන්දු 6ක් තුලදී. තනම් සහන අවදානම් සාගත තාත්වයකට මුහුණ සිටින්නේ සෑම පන්දුවකටම 6 පාරක් එල්ල කළ යුතු තත්වයක්. දාබර කණාරුඩේ හිටපොතුදී සකුන් ඉතාමත් හොඳින් පාදය යොමු කරනවා. තවත් ලකුණු 32ක් පන්දු 6ක් තුලදී ඩුවන් ශාලිත කුමාරසිරිගෙන් ලැබුණු සාර්ථක ආරම්භය පිටින් ඕන ජයග්‍රාහී මාවතක් කරා රැගෙන යනවා දුකියා ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා. දිවේරා සකුන් මීළඟ පාදු මාදුරංග පෙරේරා ටෙරිව පිටින්නට පිටින් වයි පාදුවක් ලොමු ලකුණු සංඛ්‍යාව ලකුණු 17 දක්වා ඉහළ නගිනවා. තවත් ලකුණු 31ක් අවශ්‍යයි තාරගේ ජය ගන්නට. දිවෙනවා සකුන් මීළඟ පාදුව මාදුරංග පෙරේරා left and right පාරක් මලකුණු හත් සමග දාමු ලකුණු සංඛ්‍යාව ලකුණු 25යි. නිසක වාසියේ මේ පහර ඔහුගේ ආත්ම විශ්වාසය වැඩි කරා විඩාබර ක්‍රාලෝණී තමතුනේ. තවත් ලකුණු 23ක් අවශ්‍යයි පන්දු 5ක් තුලදී. මේ පන්දුව තීරණාත්මක පන්දුවක්. උට හැකියාව ලැබුණොත් යාන්ත පහරක් එල්ල කරන්නට නිසක වාසියේම හිසරදයක් වේවි. පන්දු රකින්න දර්ශන සුපර් 6 කණ්ඩායමට ලකුණු 23ක් අවශ්‍යයි පන්දු 5ක් තුලදී. ලකුණු 25යි මුල් ලකුණු සංඛ්‍යාව. මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 25යි. තවත් ලකුණු 23ක් අවශ්‍යයි. ලකුණු 48ක ජයග්‍රාහී ඉලක්කයක් හබා යන්නේ. අතිරේක සමාජිකයෙක් යොමු කරන්න කුටියේ වෙතට නැතුව ප්‍රශ්නාර්ථ නගන්නට එපා. මම ලකුණු සටහන් කිරීමේ නිර්වද්‍යතාවය පරීක්ෂා කරන්නට ඔබට ඕන තරම් ඉඩකඩ තිබෙනවා. වයි පන්දුවක යොමු කරා මේ පන්දුවාරය තුලදී.
අතිරේක සමාජිකයෙක් නිසක වශයෙන් මේ කුටිය තුළ අප පුන සඳහන් කරා නමුත් පැමිණියේ නැහැ. ඒ නිසා නිරවද්‍යතාවය පරීක්ෂා කර බලන්න ඔබ ඕනා තරම් ඉඩකඩ තිබෙනවා. ලකුණු 25යි මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු සටහන් වලට අනුව ලකුණු 23යි ලකුණු සටහන් කරු ලකුණු 25ක් ඇටියට සඳහන් කර තිබෙන්නේ. ලකුණු 23යි මුල් ලකුණු සංඛ්‍යාව. පීගෝ කාර්යයන් දෙකක් කරන්න බෑ. ලකුණු සටහන් කරනවා නම් ලකුණු සටහන් කර යුතුයි. ඒ නිසා ඊටමත් වැදගත් කාරණයක් මේ කාරණය හරියට සිදු කළ යුතුයි. ලකුණු 25ක් අවශ්‍යයි තවත් තරගයේ ජය ගන්න. දිවෙනවා සකුන් බීලඟ පාදයේ යොමු කරන්නේ. දාත පාරක් එළවනවා යත් ලකුණු 6ක්. අදවදාපු ලකුණු සංඛ්‍යාව ලකුණු 29 දක්වා හිරනාගිනවා. ලකුණු 29යි මුල් ලකුණු සංඛ්‍යාව දැන් පන්දු 4යි ලකුණු 19යි ජයග්‍රාහී ඉලක්කය. කොඩකියා සතු හතරකදී ලකුණු 19ක් අවශ්‍යයි. තියුණු තරගයක් වෙනවා සෙල සමරතුංගට රිවීම කර පාදෝඩේ තරම හොඳ පාරක් වේලවන්නේ කෙසෙපිටත් පන්දු ආදී අරවා ෆයිල් ලෙග් දෙසට දැන් පන්දු 3යි ලකුණු 18යි. මේ තරගයේ මා විනුස් බොලොග්නා සහ දර්ශන සුපර් 6 අතර තරගයකට වඩා දැන් නම් කරන්නේ මදුරංග පෙරේරා සහ දර්ශන සුපර් 6 අතර තරගයක් ලෙසට පාදවේ පන්දු තුනට උඩ හැකියාව ලැබුණොත් හයි පාරවල් තුනක් එල්ල කරන්නට නිස්සක වාසීම් ඔවුන්ගේ කණාම ඉහළ ස්ථානයේ කොසුවා තබාවි මේ තාරක මාලාව තුල පාලමුණු ප්‍රශ්නාර්ථය මේ අත්දැකීම් සපිරි පාන්දු යවන්න ආසේල ඒ සදා උට ඉඩ කඩ ලබා දෙයිද මේ තියුණු තාරකයක පාන්දු තුනක් ඉතිරිව තිබෙන්නේ. ලකුණු 18ක් අවශ්‍යයි පාන්දු තුනක් තුලදී. මාදුරංග පෙරේරා සුදානම් පාන්දු පිළිගන්නට හයි පාරවල් තුනක් එල්ල කරොත් උඩ රුපියල් 1000ක මුදලක් පින්නමන වග දානුවත් කරනවා ආදාබර කණාලෝඩේ තවතේ නාරේ කම්සා සේල රන්සන් බෝස් Maduranga Pereira you put it so with that 6 comes on to now 36 12 runs needed 2 balls remaining පන්දු දෙකයි ලකුණු 12යි ජයග්‍රාහී ඉලක්කය. අවසන් පන්දුව තෙක් පනාවැකියක් පළ කිරීමකට හැකීමේ පිටිකරුවා ක්‍රඩා පිටිය තුල රැඳී සිටින විට මෑත කාලීනව මේ සහල්ලු පන්දුව පාපන්දුවක් මෙන් දර්ශනය කරගෙන පිට හසුරන ක්‍රඩකේ ලෙසක වාසියම ලකුණු අතර සිටින ක්‍රඩකයා. පන්දු දෙකයි ලකුණු 12යි ජයග්‍රාහී ඉලක්කය. 2 balls remaining 12 runs needed. Asela versus Maduranga Pereira. And he comes right arm round the wicket, runs and balls. Pereira played up pitchly into the hands. Taken comfortably. So 1 ball remaining, 12 runs needed. And he Pandua ලකුණු 12යි. උගේ ප්‍රබලතම බලාපොරොත්තුව පිට දමනවා. ආසෙල තම පන්දු යවන අන්තයේ විනාශ කරා right arm round the wicket දෙසට තාපර කණාරුඩි හිටපොතුනේ ප්‍රතිපාලය මදුරංග පෙරේරාගේ අන්රායි පහර උඩ පාන්දුව රැකගත්තේ. තවත් එක් පන්දුවයි ලකුණු 12ක් අවශ්‍යයි තරගයේ ජය ගන්නට. එක් පන්දුවයි ලකුණු 12යි ජයග්‍රාහී ඉලක්කය. තීරණාත්මක තරගයේ දැන් වැඩි ගෞරව ක්‍රමයෙන් දර්ශන සුපර් 6 කඩකේ නාත් කරගෙන අවසන් ඊළඟ පාදුව සේන වේගවත් පහර විමෝහණය සාර්ථක වන්නේ නැහැ. වේලුස් බොලොග්ගා කඩකේ පරාජයට පත් කරමින් දර්ශන සුපර් 6 කඩකේ පෙරලිකාර ජයග්‍රහණය කර ගන්නවා. ප්‍රාබර කණාලෝඩි හිතවතුනි ජයග්‍රහණයේ සතුට පරාජයේ ඒ අත්දැකීමේ වේදනාවේ අමිහිරි අත්දැකීමේ සියල්ල හොඳින් දරා ගන්නවා. මේ තමයි වැදගත්කම දාබර කණාලෝඩි හිතවතුනි. යනුවේ තරගයේ ජයගන්නේ දර්ශන සුපර් 6 කඩා සමාජය යනුව ස්තුතිය පුද කරනවා වේලුස් බොලොග්ගා